අද කියලා දෙන්න හදන්නේ ඕනම ඇඳුමකට සකස ගන්න මූලික අතක් නිර්මාණය කරන්න කොහොමද කියලා. එතකොට මූලික අත් කොටස් දෙකක් නිර්මාණය කරන්න නම් ඔයාලා කලින් පාඩම් වල කියලා දුන්න විදිහටම රෙදි කොටස් හතරක් වෙන විදිහට නමා ගන්න ඕනේ. මම මෙතන එක අතක කොටසක් විතරක් නිර්මාණය කරගන්න නිසා දෙකට නමාගත්ත කොටසක් තමයි උපයෝගී කරගන්නේ. එතකොට මම කලින් පාඩම් වලදී කියලා දීලා තියෙනවා මිමි ලකුණු කරද්දී නැම්මේ සිට ඉදිරියටත් කැපුම් වාටි සිට පහළටත් තමයි ලකුණු කරන්න තියෙන්නේ. ඉස්සෙල්ලාම ඔයා ගන්න රෙදි කොටසේ ඉහළ කැපුම් වාටිය ඇද හැර ගන්න. ඉහළින් අඟල් භාගයක් පමණ පහළින් මේ විදිහට රේඛාවක් ඇඳ ගන්න. ඊට පස්සේ ඇඳ ගන්න රේඛාවේ ඉඳලා අඟල් 4.5ක උසින් පහළට ලකුණු කරන්න ඕනේ. මුදුනේ ඉඳලා අඟල් 4.5ක උසක් පහළට ලකුණු කරගන්න. ඊට පස්සේ නැවත මුදුනේ ඉඳලා ඔයාට අවශ්‍ය අතදිග ප්‍රමාණය ලකුණු කරගන්න ඕනේ. අද මම මේකේ අතදිග අඟල් 6.5ක් විදිහට තමයි පාවිච්චි කරන්නේ. ඊළඟට මේ ඇඳගත් රේඛාව ඔස්සේ ඉදිරියට මේ විදිහට රේඛා දෙකක් ඇඳ ගන්න. ඊට මේ ඉහළ සිට පහළට අඟල් 4.5ක් විදිහට මෙතන මේ ලකුණු කරලා තියෙන්නේ. කැප් උස කියන ප්‍රමාණය මේක හැමෝටම හැම කෙනෙක්ගේම ඇඳුමකදී කැප් උස කියන එක අඟල් 4.5ක මිම සම්මත මිමක් විදිහට අපි පාවිච්චි කරනවා. ඊට පස්සේ අපි කැප් උස කියලා ලකුණු කරලා ඉදිරියට ඇඳපු රේඛාවේ ඉදිරියට ඔයා යොදා ගන්න උරහිස ප්‍රමාණය දෙකට බෙදලා අඟල් භාගයක ප්‍රමාණයක් එකතු කරලා ලකුණු කරගන්න ඕනේ. මගේ කස්ටමර්ගේ උරහිස ප්‍රමාණය අඟල් 14යි. ඒක දෙකට බෙදුවාම අඟල් 7ක ප්‍රමාණයක් එනවා. මේකට භාගයක් එකතු කරාම 7.5ක ප්‍රමාණයක් එනවා. එන්නේ අගේ මම මේ කැප් උස ලකුණු කරපු රේඛාවේ ඉදිරියට ලකුණු කරගන්නවා. ඊට පස්සේ මෙතන මුදුනේ ඉඳලා උරහිස ප්‍රමාණය ලකුණු කරගත්තු ලක්ෂය දක්වා මේ විදිහට ඇල ඉරකින් යා කරගන්න ඕනේ. ඊළඟට අපිට කරන්න තියෙන්නේ මෙන්න මේ රේඛාවේ ප්‍රමාණය සමාන කොටස් 4කට බෙදා ගන්න. ඒක අපි ටේප් එක පාවිච්චි කරලා මේ විදිහට කරගන්නවා. මේ සම්පූර්ණ රේඛාව දිගට මේ විදිහට ටේප් එක තියාගන්න. ඊට පස්සේ එකපාරක් මේ විදිහට නමා ගත්තාම හරි මැද එන ප්‍රමාණය ඉස්සෙල්ලාම ලකුණු කරන්න. නැවත එම ප්‍රමාණය දෙකට නමා ගන්න. ඒ විදිහට දෙකට නමා ගත්තාම එතනින් එන ප්‍රමාණය මේ විදිහට ලකුණු කරන්න. ඊට පස්සේ ඒ ප්‍රමාණය මෙන්න මෙතනට තියලා මේ විදිහට ඔයාලට ලකුණු කරගන්නත් පුළුවන්. නැත්තම් මෙතන මුල්ලේ ඉඳලා මෙතන මැදට තියෙන දුර ප්‍රමාණය මේ විදිහට දෙකට නමලා මේ විදිහට ලකුණු කරගන්නත් පුළුවන්. ඔයාලට පහසු විදිහට ලකුණු කරගන්න. ඊට පස්සේ මෙන්න මේ 1 2 3 කියන කොටස් වලින් පළවෙනි කොටසින් ඉහළට අඟල් භාගික ප්‍රමාණයක් ලකුණු කරන්න. තුන්වෙනි කොටසින් පහළට අඟල් භාගික ප්‍රමාණයක් ලකුණු කරගන්න. ඊට පස්සේ මේ ඉහළට සහ පහළට ලකුණු කරගත්තු රේඛාව ඔස්සේ මේ විදිහට අත්කට හැඩය නිර්මාණය කරගන්න. ඊට පස්සේ අත දිග ලකුණු කරපු තැන ඉදිරියට අඳපු රේඛාවේ අත අග වට මිම්මට මැහුම් වාසිය එකතු කරමින් මේ විදිහට ලකුණු කරගන්න. ඊට පස්සේ උරහිස ප්‍රමාණය ලකුණු කරපු තැන ඉඳලා අත අග වට ප්‍රමාණය ලකුණු කරපු තැනට මේ විදිහට රේඛාවක් ඇඳගෙන ඒ රේඛාවේ ඉඳලා පිටතට මේ විදිහට හැඩ කරගන්න. මේ විදිහට තමයි මූලික අත නිර්මාණය කරන්න තියෙන්නේ. ඊට පස්සේ ඔයාලට කරන්න තියෙන්නේ මෙන්න මේතන තියෙන හැඩයට අඟල් භාගයක් ඉහළින් මැහුම් වාසි ලබා දෙන්න. ඊට පස්සේ මෙන්න මේ හැඩයන් ඔස්සේ ඔයාලට මූලික අත කොටස මේ විදිහට කපාගෙන ඉවත් කරගන්න පුළුවන්. ඔයාලට මේක දිග අරගත්තාම මෙන්න මේ වගේ අත කොටසක් තමයි හම්බෙන්නේ. ඔයාලා මනසද්දි පහසු වීම සඳහා මෙන්න මේ මුදුනේ ඔයාලට පුළුවන් පුංචි කට් මාක් එකක් දාගන්න. හරි මැද ලක්ෂය හොයාගන්න පහසුවෙන්. මේ විදිහට තමයි අපි මූලික අත කොටසක් නිර්මාණය කරගන්නේ.